හදන්න යන්නේ ගෙදරදීම ටී ටයිම් එකට ලේසියෙන් හදාගන්න පුළුවන් මාළු පාන් හදන විදිය තමයි මිනි ෆිෂ් බන් එක තමයි මම හදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම පාන් පිටි 250ක් එකතු කරගෙන ඒකටම ඊස් මේස හැන්දක් විතර දානවා. ඊට පස්සේ ඒකටම සීනි එකතු කරගන්නවා. මම බටර් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒකම අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. මේකට එකතු කරේ ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට එකතු කරගන්න පුළුවන් කිරි පිටි හරි ෆ්‍රෙෂ් මිල්ක් මේ සැඳි දෙකක් මම මේකෙදි එකතු කරගත්තා. ඒ ඔක්කොම එකට දාලා මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ හොඳට මේ විදිහට කවලම් කරගෙන මම හොඳට කවලම් මම කියලා වලට දැනෙනවනේ. දැනුණට පස්සේ අපිට එකතු කරගන්න පුළුවන් මද උණු මද රසන උණු. ඒ කියන්නේ හොඳට පිච්චෙන ගතිය නෙවෙයි ඇඟිල්ල දාලා බලන්න සාමාන්‍යයෙන් තියාගන්න පුළුවන් තරම තමයි. ඒක සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් දෙන ප්‍රමාණය උණු එකතු කරගන්නවා. ඒකෙන් තමයි උණු වතුරෙන් තමයි ස්ටික් වෙන්න පටන් ගන්නෙ. මේ විදිහට ටිකෙන් ටික එකතු කරගෙන ඩෝ එක හදා ගන්න ඕන. මේ විදිහට හොඳට ඩෝ එක නීට් කරගන්න ඕන. විනාඩි 5ක් විතර හොඳට නීට් කරගන්න ඕන. සොෆ්ට් ඩෝ එක සොෆ්ට් වෙන්න මෙහෙම නීට් කරගත්තම මේ විදිහට ඩෝ එක හැදුනට පස්සේ අපි ඒ භාගයක් විතර ඒක වහලා තියන්න ඕන. ඒකෙන් ඩබල් සයිස් වෙන්න. මේකෙන් ඩබල් සයිස් එක ඒ භාගයට පස්සේ බලවම තියෙන ඩෝ එක. ඊට පස්සේ මේකේ හුලම් ලවා ගන්න තැන මෙහෙම තද කරන්නේ. පස්සේ ඒක අටකට කපා ගන්න ඕන. මේ විදිහට අටකට කපා ගත්තට පස්සේ කෑල්ල ගන්න ඕන. අරගෙන මේක රවුම් බෝලයක් විදිහට හදා ගන්න ඕන. ටිකක් ගන්නවම පහසුයි. මොකද ඩෝ එක හොඳට පිපුණම අර ඇදෙන සුළු ගතියක් එනවා. ඒ කියන්නේ හොඳට නීඩ් වෙලා තියෙන හින්දා මෙහෙම වෙන්නේ. මේ විදිහට බෝල හදා ගන්න ඕන. මෙහෙම අටකට කපන්න සමානව බෝල ටික අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ විදිහට කෑලි අටම හොඳට මේ තරමේ බෝල හදා ගන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්ත බෝල ටික.
ඊට පස්සේ ඒ බෝල ටික සාමාන්‍ය විනාඩි 15ක් විතර වහලා තියන්න ඕන. මට ඒක වීඩියෝ එකට එකතු කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මේ අරගෙන මම ආයෙත් තුනී කරන්නේ. මේ තුනී කරගන්නකොට මැද ගොඩාක් තුනී කරන්නේ නැහැ. වටේ ටික තමයි තුනී කරගන්න ඕන. මැද තුනී කරගත්තම මාළු පාන් එක නිකන් තුනී වෙනවා. මේ විදිහට තුනී කරගත්තු පිටි මිශ්‍රණයට ෆිලින් එක එකතු කරගන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් ෆිලින් එක එකතු කරගන්නකොට ඔයාලට කැමති විදිහට ෆිලින් එක හදාගන්න පුළුවන්. ඕනනම් චිකන් මාළු ඕන දෙයක් දාලා. මම මේකට මාළු තමයි එකතු කරගත්තේ. මේ විදිහට හැඩේ හදාගන්න ඕන මාළු පාන් එකේ. මේ විදිහට හැඩ ටික හදාගෙන ඊට පස්සේ නැවතත් විනාඩි 30ක් සර්වියට් එකකින් වහලා මේක පිපෙන්න තියන්න ඕන. ඒ කියන්නේ ඩබල් සයිස් වෙන්න. ඊට පස්සේ මේ වෙනකොට විනාඩි 10ක් oven එක ප්‍රී හීට් වෙන්න තියන්න ඕන. ප්‍රී හීට් වෙන්න තියපු oven එකේ අපි හදාගත්තු මාළු පාන් ටික විනාඩි 20ක් සෙල්සියස් අංශ 180 විනාඩි 20ක් තියාගත්තම හොඳට බේක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මාළු පාන් ටික ඔයාලා දාන්න කලින් බටර් හරි බිත්තර සාරු හරි මේකේ මතු පිටින් ගාගත්තම තවත් රසයි. ඒ වගේම ලස්සන කලර් එකක් එනවා එකෙන්. ඉතින් මේ විදිහට හදාගත්තු මාළු පාන් ටික හරිම රසට ආවා. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදරදීම මේවා රස බලන්න. තව තවත් මේ වගේ රසවත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න. සුබ දවසක් වේවා සියලු දෙනාට.